කියන මේ පද්ධති තුනම පටලවලා ඒවැ තැන් තැන්වල වොයිස් කට් අරගෙන කාලගුණ විද්‍යාඥයින් විසින් විවිධ අවස්ථාවල කියපු දේවල් එක පෙළට තියලා වැරදි චිත්‍රයක් හදන්න යන්න එපා. ඒකෙන් ඔබ හානි කරන්නේ මේ ආපදාවෙන් විපතට පත්ව ගොඩනැගෙන රටට. එතකොට අධිකරණයේදී ඔය නිවුස් එඩිට් කළා දාපු අයයි බොරු නිවුස් පතුරවල ජනතාව අතර කැළඹීමක් අදපු අයයි සියලු දෙනාම අධිකරණ ඉස්සර ගෙන්න පුළුවන්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉතාම ප්‍රබල ප්‍රකාශයක් කරනවා. හරිද? මේ මොහොතේ රට තුල මහජන කැළඹීමක් ඇති කිරීම සඳහා ඇතැම් මාධ්‍ය නාලිකාලා, ඇතැම් පත්තර, ඇතැම් සමාජ මාධ්‍ය උත්සාහ කරමින් සිටිනවා. හරි? රට මෑත ඉතිහාසයේ බරපතලම ස්වභාවික ව්‍යසනයකට මුහුණ දීලා තිබෙනවා. මේ මොහොතේ එම ව්‍යසනයෙන් රටත් ජාතියත් ඒ ජනතාවත් මුදා ගන්නට ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් රාජ්‍ය යාන්ත්‍රණයත් ප්‍රබල කැපකිරීමක් සිදු කරමින් සිටිනවා. එවන් මොහොතක විදේශ රාජ්‍යයන් විදේශ මූල්‍ය ආයතන බොහෝ දෙනෙකු ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් එක්ක සිටගෙන සිටිනවා. මේ මොහොතේ හරිද මේ රට ගොඩනැගෙන එක බලාගෙන ඉන්න බැරි අවස්ථාවාදී දේශපාලන අවශ්‍යතා මත කාලකන්ණි ඇතැම් මාධ්‍ය නාලිකා සහ හරිද තුට්ටු දෙකේ ඇතැම් පත්තර හරිද මේ මොහොතේ මහජන කැළඹීමක් ඇති කරමින් හරිද රට තුල යම් අර්බුදයක් හදන්නට යනවා. මේ ආපදා තත්වය මේ වර්ෂාව පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කලින් දැනුම් දීලා තිබ්බා. හැබැයි ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ. ඒ වගේ එකක් මේ ලාභසිනා කල්ලිය හදන්නට උත්සාහ කරනවා ප්‍රවෘත්ති විකෘති කරමින්. හරිද? මේ කාලගුණික තත්ත්වය පසුගිය කාලය තුල බලපෑපු අවස්ථා තුනකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ ප්‍රකාශයන් එක පෙළට තියලා සංස්කරණය කරලා එඩිට් කරලා හරිද අවස්ථා තුනකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥයන් කළ ප්‍රකාශ විකෘති කරමින් මෙන්න කියලා තියෙනවා හරිද එහෙම යම් විකෘතියක් හදමින් සමාජ කැළඹීමක් හදන්නට උත්සාහ කරනවා. ගොඩ නැගෙමින් පවතින රට බිඳවට්ටන්නට උත්සාහ කරනවා. අන්න ඔවුන්ට එරෙහිව මේ වන විට නීතිය ක්‍රියාත්මක කරන්නට සූදානම් බවට කියනවා. ඔය කාලගුණය ගැන ප්‍රවෘත්ති විකෘති කරමින් චේතනාන්විතව මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ කළ ඇතමුන් නේද ඇතම් නාලිකා වලට විරුද්ධව දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිත් ගිහිල්ලා තියෙනවා. හරිද? ඒ අතරේ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කියන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට. හරිද? දැන් පුනා මේක තලනවා. හරිද? නැවත මම ඔබට මේ කාලගුණික තත්ත්වය සහ මේ වෙච්ච සිදුවීම ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න. දැන් ඔය 12 වෙනිදා කිව්වා කියනවනේ. හරිද? ඔව්. 12 වෙනිදා නේද? 12 වෙනිදා 13 වෙනිදා සහ 18 වෙනිදා අතර කාලය තුල මෙරටේ වර්ෂාපතනයේ යම් වැඩිවීමක් ඇති විය හැකි බවට කාලගුණයේ වෙනස්කමක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. හැබැයි ඔවුන් කොතනකවත් කියන්නේ සුලිකුණාටු තත්ත්වයක් ඇති වෙනවා මිලිමීටර 600 500 නේද ඊට උඩ වර්ෂාපතනයක් ඇති වෙනවා මධ්‍යම කඳුකරය ඇතුළු නේද බෑවුම් ප්‍රදේශවලට ලොකු බලපෑමක් එල්ල වෙනවා නායෑමේ අවදානමක් තිබෙනවා. එහෙම කිසිදු ප්‍රකාශයක් වුන් කරන්නේ නැහැ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 12 වෙනිදා 18 වෙනිදා අතරත් කියන්නේ වර්ෂාපතනයේ යම් සැලකිය යුතු වැඩිවීමක් වෙන්න පුළුවන්. හරිද? ඒකෙන් කුණාටු තත්ත්වයක් වෙනවා නායෑම් වෙනවා මහා විනාශයක් වෙනවා කියලා කියන්නේ. ඔවුන් කියනවා කතාවක් වර්ෂාවේ යම් වැඩිවීමක් වෙන්න පුළුවන් කියලා. ඒත් එක්කම දෙවෙනි කතාව වන්නේ පසුගිය 20 27 වගේ කාලය තුල මැලේසියාව ඉන්දුනීසියාව වගේ ප්‍රදේශවලට කුණාටු තත්ත්වයක් ඇති වුණා. ඒකේ කියන්නේ සෙන්යා සුලි කුණාටු තත්ත්වය. මේක ඊටාම බරපතල ලෙස ඒ රටවල් වලට හානි කරා. මේ පිළිබඳව ඔවුන් කියනවා. හැබැයි ඔවුන් මේ මොහොතේදී ඒ කියන්නේ 20 මේ ආසන්න දවස් කිහිපය තුල 25 විතර වෙනකන් මේ රටට සුලිකුණාටු තත්ත්වයක් ඇති වෙනවා කියලා කියන්නේ නැහැ. හැබැයි ඉන් අනතුරුව 24 25 26 27 වෙද්දී විශේෂයෙන්ම 27 වෙද්දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා සුලිකුණාටු තත්ත්වයක් පිළිබඳව. එතකොට මේ අවස්ථා තුනේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන ප්‍රකාශයන් එකට තියලා එඩිට් කරලා සංස්කරණය කරලා සමාජය තුළ මතයක් හදන්න හදනවා. මෙන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා තිබ්බා. මෙන්න ක්‍රියාත්මක කළේ නැහැ කියන එක. දැන් විශේෂයෙන්ම ඔය 12 වෙනිදා 13 ආශ්‍රිතව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වර්ෂාපතනයේ වැඩිවීමක් කියනවා. ඒ කතාව මේ 24න් පසුව එන සුලිකුණාටු තත්ත්වය ගැන නෙවෙයි.
සුලිකුණාටු තත්ත්වය වෙනම ස්ටෙප් එකකට එන්නේ. හරිද? අර වර්ෂාපතනයේ වැඩිවීම ඒ කාලගුණයේ වෙනස් වීම පිළිබඳව 13 18 කාලය තුල ගෙනවා 18 වෙනිදා වෙද්දී ඒ අඩු පීඩන කලාපයක් ලෙස වර්ධනය වෙලා දිවයිනෙන් එළියට ගියා ඒ තත්ත්වය කියලා ඔවුන් කියනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. එතකොට 20න් පසුව මැලේසියාව ඉන්දුනීසියාවට සෙන්හා සුලිකුණාටු තත්ත්වය ඇති වෙනවා. ඒත් එක්කම තමයි දැන් ලංකාවගේ තත්ත්වෙන් ඊට පස්සේ තව ස්ටෙප් එකකින් එන්නේ තුන්වෙනි එක දිත්වා සුලිකුණාටු තත්ත්වය 24 පසුව ක්‍රමිකව නේද හරියට මොක 26 27 වගේ තමයි මගේ මතක විදිහට සුලිකුණාටු තත්ත්වයක් විදිහට අවසන් වශයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. හරිද? එතකොට මේක තුනක් අවදීන් තුනක්. හරිද? කාලගුණ කැළඹිලි තුනක්. එතකොට අර මුලින් කියපු එක අර වර්ෂාපතනයේ වැඩිවීමක් වෙයි කියලා වගේ කියනවනේ 12 වෙනිදා 13 වෙනිදා ආශ්‍රිතව ඒ කතාව අර සුලිකුණාටු තත්ත්වයට ඇඳගෙන මේක සංස්කරණය කරමින් සමාජය තුල වෛරයක් ආණ්ඩුව කෙරෙහි හා ජනාධිපතිවරයා කෙරෙහි සමාජය තුල විකෘතියක් හදන්නට මේ මොහොතේ ලපයි සිපයි නාලිකා සහ හරිද සමහර ලපයි සිපයි පත්තර උත්සාහ කරන ඔබ හිතන්න අර ඉන්දියානු මාධ්‍ය වාර්තා කරා කියලා සමහර මේ ප්‍රධාන මාධ්‍ය නාලිකා ප්‍රධාන පුවත්පත් හරි සමහර බොරු ප්‍රවෘත්ති හරිද ඉන්දියානු මාධ්‍ය වාර්තා කරා කියලත් මේ ආශ්‍රිතව වාර්තා කරලා තිනවා මම හිතන්නේ මේ කාලකන්නිකම මුන්ගේ හරිද මුන්ට ඕනේ කොහොම හරි මේ ආණ්ඩුව වටන්න පුළුවන් ද බලනවා හරිද මේ සුලිකුණාටු තත්ත්වයෙන් තමන්ගේම රටේ මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙලා හරිද ඒ මිනිස්සුන්ට උන් හිටි තැන් අහිමි වෙලා ඒ මිනිස්සු අසරණ වෙලා ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ඒ මිනිස්සුන්ගේ ජීවිත ගොඩ ගනිමින් සිටිනවා එහෙම මොහොතක ඊටාම චේතනාන්විතව හරිද මේ කල්ලිය මේ වැඩේ කරමින් සිටිනවා හරි දැන් මේ පිරිස් වලට එරෙහිව දැන්ටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබිලා තියෙන ඒ වගේම තමයි නීතිය ඉදිරියේදී මේ පිළිබඳව නේ වැඩ කටයුතු කරන්නට සූදානම් බවට කැබිනට් මාධ්‍ය හමුවේදී අද නලින්ද ජයතිස් අමාත්‍යවරයා කියන ඉතාම බරපතල තත්ත්වයක් ඔබ හිතන්න මේ මිනිස්සු කෙතරම් උත්සාහ කරනවද මේ ආණ්ඩුවට ගහන්න ඔබට මතකයි ජනාධිපතිවරයා බලයට පත්වෙච්ච මොහොතේ ආරුගම්භීර ත්‍රස්තබියක් ඇති කරා සමහර නාලිකාලා ප්‍රවෘත්ති කිව්වා මේ ඉන්දියාව කිව්වා කියලා හරිද ඔබ හිතන්නකෝ එහෙම එකක් හැදුවා ඒත් එකම නේද මහවිරු දිනයක් අල්ලගත්තා මේ මොහොතේ හරිද හාල් ප්‍රශ්නයක් හරිද ඔබට මතකද 20 25 ජනවාරි 1 වෙනිදාදී කිරිබත් කන්නවත් කැකුළු හාල් නැහැ කිව්වා හරි ඊට පස්සේ අර නේද අර රණවිරු දිනයක් අල්ලගත්තා මෙහෙම එක එක ඒවා අය විදුලි විසන්දීමක් රිලව් පැනලා වඳුරු පැනලා හරිද ඊට පස්සේ පාතාලයක් ගෙනාවා හරිද දැන් මේ සුලිකුණාටුවේ එල්ලිලා හරි කමක් නැහැ ආණ්ඩුව පෙරලන්න පුළුවන්ද කියලා බලන්න හිටපල්ලක පෙරලන්න දෙන්න තමයි අපි ගෙනාවේ තොපිට පෙරලන්න ලැජ්ජා වේව පීච්චන් මම කියන්නේ දේශපාලනය කරපල්ලා ප්‍රතිපත්තිගරුකව මතවාදීව මේ වගේ නේද බොරු නිවුස් මවලා මේ වගේ බොරු නිවුස් හදලා ලැජ්ජයිනේ පීච්චන්නේ නෝන්ඩිනේ හරිද තුට්ටු දෙකේ වැඩ කරලා ලපයි සිපයි වැඩ කරලා අපි යන්කෝ නලින්ද ජයතිස් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයට අපි යනවා දැන් වායුගෝලයේ කැළඹුණු ස්වභාවය පිළිබඳව 23 24 ඉඳන් නිරීක්ෂණය කරමින් තිබුණට මේ සම්බන්ධයෙන් අඩුපීන කලාපයක් ඇතිවිය හැකි බව කියලා තියෙන නොවැම්බර් 25 කියන එක මේ වාර්තාවම සඳහන් වෙනවා. මම කියන්නේ අපි මේකත් එක්ක තවදුරටත් ගැටෙන එක තීරුමක් නැහැ. මේ සුලිකුණාටුව පිළිබඳව තොරතුරු නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ඕනතරම් දැන් දත්ත තොරතුරු සමාජයේ පවතිනවා. සම කරුණාකර කියන්න කැමති ඔය නොවැම්බර් 13 ඉඳලා 18 වෙනිදා දක්වා කැළමිලි සාගත ස්වභාවයක් ඇවිල්ලා ඒක අඩුපීන කලාපයක් දක්වා පමණක් වර්ධනය වෙලා ඉවතට ගිය එකයි 20 වෙනිදා විතර පටන් ගත්ත 26 27 වගේ දවස්වල මලේසියාව ඉන්දුනීසියාව සුමාත්‍රා වලට බලපාපු සෙන්යා සුලිකුණාටුව සම්බන්ධ කතන්දරයයි 24න් පස්සේ ඩිවලොප් වෙච්ච දිත්වා සුලිකුණාටු සම්බන්ධ කියන මේ පද්ධති තුනම පටලවලා ඒවැ තැන් වල වොයිස් කට් අරගෙන කාලගුණ විද්‍යාඥයන් විසින් විවිධ අවස්ථාවල කියපු දේවල් එක පෙළට තියලා වැරදි චිත්‍රයක් හදන්න යන්න එපා. ඒකෙන් ඔබ හානි කරන්නේ මේ ආපදාවෙන් විපතට පත්ව ගොඩනැගෙන රටට. ඇයි? ඔබ අවිශ්වාසයක් හදන එක පැත්තෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දැනුම ගැන දෙක ඔබ හදන්න උත්සාහ කරනවා රටක් හැටියට එකතු වෙලා මේ ව්‍යසනයෙන් රට ගොඩ ගන්න උත්සාහ කරද්දී සහ ජාත්‍යන්තරය අපට මේ ආපදාවෙන් යලි නැගිටින්න ආධාර කරද්දී ඒ වෙනුවෙන් මහන්සි වෙන රාජ්‍ය ආන්ත්‍රණය පිළිබඳව අවිශ්වාසයක් හදන්න ඔබ චේතනාන්විතව හෝ සමහරට නැතුව උත්සාහ කරනවා ඒ වැඩේ කරන්න එපා කියලා මම කියන්න කැමතියි. දැන්
පහුගිය සති දෙක පුරාම අපි ඌමනා තරම් උත්තර දීලා තිබෙනවා ඔය ප්‍රශ්නයට. ඔබ ඔය ප්‍රශ්නය කොයි විදිහට ඇහුවත් මට කියන්න තියෙන්නේ දත්ත තොරතුරු මත පදනම් වූ මේ දේ තමයි මම ඒ දේවල් තරම් කියලා තිනවා. ඒක පිළිගැනීම ඔබට බාරයි. පිළි නොගන්න කෙනෙක් මම හිතන්නේ ඒ පිළි නොගැනීම ඔස්සේ ඉස්සරහට යන්න අපි මේ දත්ත තොරතුරුත් එක්ක ඉස්සරහට යනවා. චෝදනාවක් එල්ල වෙනවා නම් ඒක නැති කරන්න තේරීම් කාර්ක සභාවක් පත් කරන එකේ ගැටලුවක් නැහැ නේද එහෙනම් ඔය කියන විදිහට තේරීම් කාර්ක සභාව නෙමෙයි අධිකරණයට යන්න කියන්නකෝ. අධිකරණයට යන්න කියන්න එතකොට අධිකරණයේදී ඔය නිවුස් එඩිට් කළා දාපු අයයි බොරු නිවුස් පතුරවල ජනතාව අතර කැළඹීමක් හදපු අයයි සියලු දෙනාම අධිකරණ ඉස්සරහට ගේන්න පුළුවන්. කොහොමද දැක්කනේ කතාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ කාලගුණය පිළිබඳව අවදීන් 3ක් ගැන කියනවා. මම නැවත කියනවා ඔබට. හරිද? පසුගිය 12-18 අතර තුල වායුගෝලයේ යම් කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. වර්ෂාපතනයේ වැඩි වීමක් ඇති වෙන්න පුළුවන්. හරිද? ඉන් අනතුරුව 18 විතර වෙද්දි කියනවා මේක අඩු පීඩන කලාපයක් ලෙස වර්ධනය වෙලා දිවයිනෙන් ඉවත් වුණා. ඒක ඉවරයි. හරිද? අන්න ඔතනදී අර 12-13 වගේ දිනයක 12 වෙනිදා අර කාලගුණ විද්‍යාඥයෙක් කියන කතාව අල්ලගෙන තමයි කියන්නේ මේ වර්ෂාපතනයේ වැඩිවීමක් එන්න පුළුවන් කිව්වා කියන කතාව. එතන කියන්නේ සුලිකුණාටු තත්ත්වයක් එනවා ස්ථිරවම. ඒ වගේම නායෑම් තත්ත්වයක් ඇති වෙනවා. මධ්‍යම කඳුකරේ ඇතුළු බෑවුම් ප්‍රදේශ බරපතල අවදානමක තියෙනවා. නේද? ජනතාව ඉවත් කරන්න ඕනේ මුකුත් කියන්නේ නැහැ. ඒක අවදියක්. හරිද? එතකොට මේ අවදිය 18 වෙනිදා වෙද්දී හරි ලංකාවෙන්නේ අඩු පීඩන කලාපය ඉවතට යනවා. ඒත් එක්කම 20 වෙනිදා විතර ඉඳන් තව වැඩක් වෙනවා. මැලේසියාව ඉන්දුනීසියාව ආශ්‍රිතව කුණාටු තත්ත්වයක් ඇති වෙනවා. හරිද? ඒ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ඒ වගේම තමයි 24න් පසුව ක්‍රමිකව 27 28 වෙද්දී තමයි ලංකාවේ කුණාටු තත්ත්වයක් ඇති වෙන්නේ. කොහොමත් 26න් පසුව තමයි කුණාටු තත්ත්වයක් පිළිබඳව කියන්නේ. එතකොට දැන් අර මුල වර්ෂාපතනයේ වැඩිවීමක් පිළිබඳව කියනවා 13 ඉඳන් 18 දක්වා ඒක ඉවත් වුණා කියලාත් රටින් කියනවා අඩු පීඩන කලාපයේ රටින් එළියට. අර කියපු කතාවයි මේ කුණාටු තත්ත්වයේ කතාවයි දෙක එකතු කරලා සංස්කරණය කරමින් මෙන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එකක් හදන්න වෙනවා. ලැජ්ජා වෙන්න ඕනේ. මං කියන්නේ විලි ලැජ්ජා වෙන්න ඕනේ. හරිද? මේ මාධ්‍ය භාවිත ඔබ හිතන්න හැමදාම මෙහෙම තමයි. තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික දේශපාලන අරමුණ වෙනුවෙන් ජනතා සංඛ්‍යාත භාවිතා කරනවා. ඒවා ඉස්සර පුතෝ. ඒ කාලයක් තිබ්බා. ඒ කාලේ ඉවරයි. හරිද? නේද? සමහර නාලිකාලා එකක් දෙකක් තියෙනවනේ සහ සමහර පත්තර කියන්නේ පත්තර වලට කියන්නේ 20යි 24 සැප්තැම්බර් 21 පරාදයි. හරිද? ඔවුන් හිතාගෙන ඉන්න සමහර නාලිකා අපි තමයි රටේ දේශපාලන මතය හදන්නේ. අපි තමයි නේද ජනාධිපතිවරු හදන්නේ. එහෙම නෑ. ඒ කාලේ ඉවරයි. දැන් සිවිල් සමාජය දැනුවත්. මිනිස්සුන්ගේ දේශපාලන විඥානය බලවත්. හරිද? ඔය නාලිකාලා කියන පච මිනිස්සු විශ්වාස කරන්නේ නෑ. හරිද? එතනින් එහා පැත්තේ සමාජ මාධ්‍ය තියෙනවා. මිනිස්සු දැනුවත්. දැන්වත් පාඩුවේ හිටපල්ලා. නේද? ප්‍රතිපත්තිකරුකෝ දේශපාලනය කරපල්ලා. හරිද? විලිලැජ්ජයි. හරිද? ඒ කතාවත් එක මේ මොහොරාවෙන් මේ තප්පරෙන් සමු ගන්නවා ඔබට සුබ සන්ධ්‍යාවක්.